දෙදස් පියෝ පේපරගේ පළවෙනි ප්‍රශ්නේ ගණිතබ්බ්‍යෝහන මූලධර්මයෙන් කරන්න තියෙන එක. එයාගේ පළවෙනියටම දීලා තියෙනවා n කියන්නේ ධන නිකීලයක් කියලා දීලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා සිග්මා 4r ධන 1 r සමාන 1 සිට n දක්වා සමානයි කියලා පෙන්වන්න කියලා කියනවා. n වතාවක් 2n ධන 3 කියන එකට සමානයි කියලා තමයි පෙන්වන්න කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි පළවෙනි අවස්ථාව ගන්නවා n සමානයි 1 කියන අවස්ථාව සඳහා. ඒකෙදි මම පළවෙනි පියවර විදියට වම් පැත්තේ තියෙන එක්කිනාව ගන්නවා left hand side එක ගන්නවා. එතන r සමානයි 1 කියන අවස්ථාව මම පාවිච්චි කරනවා. r සමානයි 1 පාවිච්චි කරාම මෙතන 4යි r ධන 1 කියන එකේ 4 වතාවක් 1 r වලට 1 දාලා ධන 1 කියන එක ගන්නවා. මොකද එක අවස්ථාවයිනේ තියෙන්නේ. එතකොට එකතු සිග්මා අංගණයක් තියුණාට එකතු වෙන එක අවස්ථාවේ 4 වරක් 1 ධන 1 කියන්නේ වම් පැත්ත ලැබෙනවා මට 5යි කියලා ලැබෙනවා. ඊට පස්සේ මම ගන්නවා right hand side එක. මේක දකුණු අත පැත්ත ගත්තාම n වලට 1 දානවා. 1 දැම්මහම දෙවතාවක් 1 ධන 3 කියන එක එනවා. දෙවරක් 1 2යි උත්තර එනවා 5යි කියලා එනවා. එහෙනම් මට පේනවා මෙයාගේ left hand side එකයි right hand side එකයි හරි මේ දෙන්නව සමාන වෙනවා කියන්නේ n සමාන 1 විට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියන එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට දෙවෙනි පියවර ඊළඟට අපි ගන්න ඕනේ ඕනෑම k ධන නිකිලයක් සඳහා n සමානයි k කියන ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි හිතනවා. අපි උපකල්පනය කරනවා. අනිවාර්යෙන් මෙයාව ලියන්න ඕනේ. ඊළඟට අපි යාගේ r වෙනුවට අවස්ථාව වෙනකන් r සමානයි k සිට n වෙනුවට k දාලා ලියනවා. දකුණු අත පැත්තත් අපි ගන්නවා n තියෙන හැම තැනකටම k දාලා මෙන්න මෙයා සත්‍යයි කියලා අපි උපකල්පනය කරනවා. එයා සත්‍යයි කියලා අපි උපකල්පනය කරගෙන ඉන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව ගත්තොත් අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ n සමානයි k ධන එකට ප්‍රතිඵලය සත්‍යයි කියලා. එහෙනම් මම වම් අත පැත්ත ගන්නවා left hand side එක. ඔන්න r සමානයි k සිට k ධන 1 වෙනි අවස්ථාව දක්වා 4යි r ධන 1 ගැන තමයි හිතන්න තියෙන්නේ. මම මෙයාව දෙකට කඩා ගන්නවා. r සමාන 1 සිට k දක්වා 4යි r ධන 1යි k ධන 1 වෙනි අවස්ථාව කියන්නේ අන්තිම අවස්ථාව. අන්න එයාව මම මෙන්න මෙතනින් වෙනම අපිට සිග්මා අංගණයේදී ඕක කොහොම ලියලා තියන්න පුළුවන් හැකියාව තියෙනවා. සිග්මා අංගණයේදී අපිට 1 ඉඳලා k අවස්ථාව වෙනකනුයි k ධන 1 වෙනි අවස්ථාව අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන 4යි r ධන 1කට r තියෙන හැම තැනකටම k ධන 1 ආදේශ කරලා ලියන්න. එයා තමයි අන්තිම අවස්ථාව. අපි මොකද කරන්නේ දැන් මෙන්න මෙයාව අපිට කලින් දැකලා පුරුදු එක්කෙනෙක් මේ ඉන්නේ අපිට කලින් දැකලා පුරුදු එක්කෙනෙක් අපි අර එයාව තමයි ගත්තේ. එයාව තමයි කලින් උපකල්පනය කරලා ගත්තේ. දැන් චුට්ටකට කලින් උපකල්පනය කරලා ගත්තේ මෙයාව. එහෙනම් අපි අන්න එයාගේ ප්‍රකාශනය ගෙනත් මෙතනට ආදේශ කරනවා k වතාවක් 2යි k ධන 3 මෙයාව සුළු කරලා ගන්නවා. එයා එනවා 4යි k ධන 5 විදියට එනවා. මේ දෙන්නව සුළු කරාම එනවා අපට 2යි k වර්ග ධන 7යි k ධන 5 කියලා එනවා. මෙයාව මං සාධක දෙකකට කඩලා තියෙනවා. k ධන 1යි 2යි k ධන 5යි කියලා සාධක දෙකකට කඩලා තියෙනවා. ඔන්න k ධන 1 අවස්ථාවට වම් පැත්තෙන් ආපු කෙනා. දැන් මොකද කරන්නේ? අපි යනවා තව චුට්ටක් පල්ලෙහාට. මම දැන් මෙයාලගෙන් ගන්නවා k ධන 1ක් එළියට ගන්නවා. k ධන 1ක් එළියට ගත්තාම මට මෙයාව ලියන්න පුළුවන්. මෙයා k ධන 1ක් එළියට අරන් තියෙනවා. මේ කලින් තිබුණ එකාව මම ලියනවා. දෙකක් එළියට ගත්තාම k ධන 1 කියන්නේ දෙවරක් එක මෙතන 2යි කියන එක. ඒ කියන්නේ මෙතනනොත් දෙකක් අයින් කරලා තියෙන්නේ. මෙතන ඒ නිසා 5න් 2ක් ගියාම ඉතුරු වෙනවා 3යි කියලා එනවා. එහෙනම් මම මෙන්න මේ k ධන 1 කියන එක අරන් තියෙන්නේ කලින් අර k වගේ අරන් තියෙන. ඒ කියන්නේ k ධන පළවෙනි 1 වෙනි අවස්ථාව තමයි අරන් තියෙන්නේ 4යි r ධන 1ට අදාළව දකුණු අත පැත්ත. එහෙනම් k ධන 1 ඇවිල්ලා තියෙනවා. මෙතන දෙක වතාවක් k ධන 1 ධන 3 කියන එක පේනවා. හොඳට බැලුවොත් පේනවා මේ ඉන්නේ මෙන්න මෙයාට k ධන 1 දැම්මම එන එක්කෙනා. හොඳට බලන්න. මෙන්න මෙයාට තමයි k ධන 1 ඇවිල්ලා තියෙන්නේ. දෙක වතාවක් k ධන 1 ධන 3 විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් එයාව බැලුවහම
අපට ලස්සනට පේනවා මේ ඇවිල්ලා තියෙන්නේ වම් පැත්ත හදාගෙන ගියාම දකුණු අත පැත්ත නිකම්ම හැදිලා ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒකෙන් කියතේ n n සමානයි k සඳහා ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි k ධන 1 සඳහාද ප්‍රතිඵලය සත්‍ය වේ. මේ වාක්‍ය ලියන්න ඕනේ ඔයා. n ගණිත අභ්‍යූහන මූලධර්මය මගින් සියලු n ධන නිකිලමයන්යන් සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා ලියලා තිබ්බනම් ඔය ගාන හරියි.